ඉතින් මේ බ්‍රසෝ සෝලෝ ට්‍රැවල් සීරීස් එකේ අන්තිම කොටස. මම දැන් යන්න හිතාගෙන ඉන්නේ අය කැතරයින්ස් ගේට් කියලා මොකක් හරි එකක්. එතන ගිහින් බලමු හරියටම නම් මොකක්ද කියලා. එන්නම් අවුවක් වැටිලා මාරම සතුටු වීමට. මොකද මේ ටිකේම මේ වෙදර් රිපෝට් එක පෙන්නේ වහිනවා කියලා. මම මේ මෙහාට එන්න කලින් ගෙදර ඉඳන් බලද්දි ඒ හින්දා මම බය හිටියේ මට කොහෙවත් ඇවිදින්න යන්න බැරි වෙයි කියලා. මේ උදේ ඉඳන් කරුවල වැහි ගතිය තිබ්බා. හැබැයි දැන් නම් යන්තම් ඉර පායලා. කොහෙවත් යන්න බැරි වෙයි කියලා හිතලා මම මේ උඩේකුත් ගත්තා. ඉස්සෙල්ලා මේ එන ගම සෑහෙන වෙලා නිදහසේ අතෙන් වෙලා හිටියට පස්සේ මං යන්න පිටත් උනේ කැතරයින්ස් ගේට් එක බලන්න යන්න. එකම තැන කැරකෙනවා වගේ කියලා හිතනවා උඩ අරක පේන හින්දා වෙන්නේ නැති බ්‍රසෝ කියලා හැම වෙලේම කේබල් කාර් එක යන්නේ ගමනත් අපි තියාගෙන ඉන්න ඉරිදට මං කලින් මේ පාරේ ආවා. මට දැන් මතක් වුණා මං කලින් මේ පාරේ ආවා. අර වහලා තිබ්බයි මං යන්න ඕන තැන වහලා තිබ්බා. ඒකල තමයි මම ලෙෆ්ට් සයිඩ් එකට ගියේ. මම දැන් එකම ටික තමයි මේ කරගන්නේ. මෙතනින් යන් දැන් අපි එක බලන්න කැතරයින්ස් ආච් වගේ නමක් තමයි මට මතක. බලමු. ඉතින් මේක තමයි කැතරයින්ස් ගේට් එක. මේක ඇත්තටම නගර දොරටුවක්. මුල් මධ්‍යකාලීන යුගයේ හැදුව කියලා තමයි ගහලා තිබ්බේ. දැනට බ්‍රසෝ වල තියෙන නගර දොරටු වලින් සම්පූර්ණයෙන්ම ඉතුරු වෙලා තියෙන එකම නගර දොරටුව මේකලු. Every German towns that had its 4-wheel towers meant that මම බලන්න ගියපු ගොඩක් තැන්වලදී මට මේ වගේ පොඩි පොඩි ගෲප් සෙට් හම්බුණා. එයාලත් එක්ක මං චුට්ටක් ඇතුළට ගිහින් බැලුවා කොහොමද ඇතුළ තියෙන කියලා. මෙතනින් එහා පැත්තෙත් ඇත්තටම තිබ්බර කලින් ඉස්සරහ තිබ්බ වගේම පොඩි පාකින් ඒරියා එකක්. බංකු එහෙම දාලා කට්ටියට ඉඳගෙන ඉන්න නිදහසේ. ඒ ටිකත් බලාගෙන තවත් චුට්ටක් වෙලා මෙතන ටිකක් නිදහසේ ඉඳගෙන ඉඳලා මං යන්න පිටත් උනේ. මං ඊළඟට බලන්න යන්න හිතාගෙන හිටපු තැනට ඒ වීවර්ස් බැස්ටන් එක. බලමු. ඒක බලන්න යන්නත් පොඩි කන්දක් වගේ නගින්න තිබ්බා. හැබැයි මං අර කලින් හිටපු තැන ඉඳන් මෙතෙන් පෙන්නුවේ පයින් යනවා නම් විනාඩි 5ක් වගේ දුරක හින්දා මං එන්න හිතුවා. හැබැයි ඒ වෙද්දී හවස 5 පහු වෙලා ඒ හින්දා ඒක වහලා තියෙන්නත් පුළුවන්. කොහොම වුණත් මං හිතුවා ගිහිල්ලාම බලනවා කියලා. මං හිතුවේ මෙතන උඩ ඇති කියලා. ඒ වුණාට මෙතන උඩ නෑ. තවත් මීටර් 100ක් යන්න තියෙනවා. අර ඈතින් පේන්නේ මම බලන්න යන්න හිතාගෙන ආපු තැන. හැබැයි ඒ වෙද්දිත් ඒක වහලා ඉතින් ඔය පොඩි දුර ගියා කියලා කොහොමත් තේරුමක් නැහැනේ. එතකොට මං ආයෙ යන්න හිතාගෙන හිටියා රුමේනියාවේ පළවෙනි ඉස්කෝලේ බලන්න. ඒකත් මේ වෙද්දි වහලා. ඒ හින්දා මං හිතුවා ආයෙම කවුන්සිල් ස්ක්වයර් එක පැත්තටම යනවා කියලා. හිතපු හැම තැනකටම යන්න බැරි වුණත් මේ ආපු ගමන ගැන මම මාරම විදියට සතුටු වෙනවා. අපාර්ට්මන්ට් එකේ හිටියනම් මේ මුකුත් බලන්න වෙන්නේ නැහනේ. මට තව මෙහි දවස් තියෙනවා. ඒ හින්දා මං හිතුවා අනිත් දවස්වල මට අද බලන්න බැරි වෙච්ච තැන් ගැන ගිහින් බලනවා කියලා. කොහොම හරි මං ඇවිත් තිබ්බේ අර රොප්පු ස්ට්‍රීට් එකේ අනිත් පැත්තට. මෙතන ඉන්න මේ ආච්චිලා දෙන්න කිව්වා ඔය ෆොටෝ එකේ තියෙන විදිහටම තමයි තියෙන්නේ කියලා. මාරම හොඳයි. සෑහෙනලා කතා කර කර හිටියේ දෙන්නත් එක්කත්. කැරකිලා යනවාද කියලා මන් දන්නෙත් නෑ. මම මැප් එක අයින් කරා. මොකද ලස්සන පාරවල් දැක්කින්ද මම හිතුවා චුට්ටක් ගිහිල්ලා බලනවා. පස්සේ මැප් එක දාගෙන සිටි සෙන්ටර් එකට යනවා කියලා හස්බන්ඩ්ගේ වැඩි ඉවරන වෙලාවට තාමියාගේ වැඩි ඉවර නැහැ. තව පැයකමාරක් දෙකක් යනවා. එතකම් මට වෙලාව තියෙනවා. කිව්වට විශ්වාස කරන්න නැති මටත් හිතා ගන්න බෑ මේ මං ආවේ කොහෙන්ද කියලා. මං ඇවිල්ලා තියෙන්නේ මම හස්බන්ඩ් මාව දාලා ගියපු තැනටමයි. මම මේ මැප් එක අයින් කරලා ආවා කියලා ආවට අන්තිමට ඇවිල්ලා තියෙන්නේ එතෙන්ටම තමයි. නේද මෙතනින් පල්ලෙහා ආයි සිටි සෙන්ටර් එක. එකම ටික තමයි ළඟම තමයි මේ පාරවල් ඔක්කොම තියෙන්නේ. ළඟම තමයි මම කැරකිලක් තියෙන්නේ. කොහොම හරි අන්තිමේට කැරකිලා මං ඇවිල්ලා තිබ්බේ මං උදේ ගමන පටන් ගත්ත තැනටමයි. මං එතන ටිකක් වෙලා ඉඳගෙන හිටියා. මේ වෙද්දි නම් හොඳටම අහස කොළු වෙලා වහින්න හදන්නේ. මං හිතුවේ නයිට් ලයිෆ් එකත් බලා ගන්න පුළුවන් වෙයි කියලා. හැබැයි සමහරට වැස්සත් එක්ක බැරි වෙයි. ළඟම වැස්සකුත් එන හින්දා මං ආයෙම කවුන්සිල් ස්ක්වයර් එකට ගියා. උදේට වඩා නම් සෙනගින්නවා හවස් වෙද්දි මෙතන සෑහෙන්න මේ ෂොප් එකේ ඔෆර්ස් දාලා තිබ්බා. මං උදේ යද්දි ඔක්කොම හොඳට බලාගෙන ගියේ. දැන් මට වෙලාව තියෙන හින්දා මං හිතුවා ගිහින් බලන්න දාලා තියෙන ඔෆර්ස් මොනවද කියලා.
ලස්සන බඩු ගොඩාක් මේකේ තිබ්බා. ගෙදරට ඕන කරන බඩු වලට තමයි දැන් නම් ඉතින් හිත යන්නේ. අනිත් දේවල් වලට වඩා කවුන්සිල් ස්කෝර් එකේම මං තව ඇවිදපු නැති පොඩි පාරවල් තිබ්බා. ඒ හින්දා මං හිතුවා ඒ වගේත් ඇවිදලා බලන්න. මේ හැම පාරකම වැඩියෙන්ම තියෙන ඉතින් රෙස්ටොරන්ට්ස් තමයි. කවුන්සිල් ස්කෝර් එකේම මෙතනින් ඇතුලේ තියෙන චර්ච් එකක්. මට ඇහුනේ පූජාවේ සද්දේ. ඒ හින්දා මම මේක හොයාගෙන ගියේ කොතනද තියෙන්නේ කියලා. මේක ඇතුළටම නම් මං ගියේ නෑ මොකද ඒ වෙද්දි පූජාව පටන් අරගෙන තිබ්බේ. මේකේ එළියත් මාරම ලස්සනයි. ඇතුළත් අනිවාර්යයෙන්ම ලස්සන ඇති. එළියට ආව ගමන් ආයෙ පිටසෙන්නේ. මේ වෙද්දි නම් මට හොඳටම මහන්සි. උදේ ඉඳන්ම ඇවිදිනවා ඉවරයක් නෑනේ. ඊට පස්සේ හස්බන්ඩ් එනකම් මම මෙතෙන් වෙලා නිදහසේ ඉඳගෙන හිටියා. අර ඈතින් පේන්නේ බ්ලැක් චර්ච් එක. කවුන්සිල් ස්කෝර් එක ළඟමයි බ්ලැක් චර්ච් එකක් තිබිලා තියෙන්නේ. ඉතින් මගේ බ්‍රසල් සෝලෝ ට්‍රැවල් එක මෙතනින් ඉවරයි. හස්බන්ඩ් ආව හින්දා අපි ගියා ඉක්මනටම කන්න. මම උදේ ඉඳන් කාලා හිටපු නැති හින්දා. බබා මේ තියෙන්නේ මේවා. ටර්කිෂ් කෝෆි. අර වැලිවල රත් කරන්නේ. මේක. වැලිවල රත් කරන ටර්කිෂ් කෝෆි එක. මේ වෙද්දි නම් රෑ 8ත් පහු වෙලා මේ දවස්වල ඉතින් කරවල වැටෙන්න සෑහෙන වෙලා යනවනේ. අනික මේ වෙද්දි ලොකු වැස්සක් එන්න හදන්නේ. ඒ හින්දා අපි තීරණය කරා අද අපි ගෙදර ගිහිල්ලා හෙට රෑ වෙලා යමු කියලා. රෑට මෙහි ලස්සන කොහොමද කියලා බලන්න. මෙච්චර සතුටින් ගෙවපු අද වගේ ලස්සන දවසකට ස්තුතිවන්ත නොවී කොහොමද නේද? ඉතින් මේ ගෙවුණු දවසට මම මාරම විදිහට ස්තුතිවන්ත වෙනවා. එහෙනම් රෑට මේ පැත්ත කොච්චර ලස්සනද කියලා ඊළඟ එකකින් බලමු.